හොඳයි හිතන්න ඔන්න වගේ ගෙදර කවුරු හරි කෙනෙක් ට්‍රිප් එකක් යනවා. One of your family members is going on a trip. මෙයා මේ ගමන යන්න කලින් නැත යන්න හදනකොට පිටත් වෙනකොට ඉංග්‍රීසියෙන් අපි නිතරම කියන දෙයක් තියෙනවා. හරිද? ඒ වගේම මේ විදිහට කෙනෙක් ට්‍රිප් එකක් ගිහිල්ලා ඉන්න අතරතුරේ during the trip අපි කෝල් කරලා වගේ ඇහුවොත් කොහොමද ට්‍රිප් එක කියලා මේක අහන වෙනම ක්‍රමයක් තියෙනවා. අනිත් අතට ට්‍රිප් එකක් ගිහිල්ලා ආවට පස්සේ අනිවාර්යෙන් අපි අහනවානේ කොහොමද ට්‍රිප් එක කියලා. ඒක අහන්නේ වෙනත් ක්‍රමයකට. ඉතින් මෙහෙම ට්‍රිප් එක ගැන ඇහුවම මේකට කොහොමද උත්තර දෙන්නේ කියලාත් අපි මේ වැඩසටහනේදී බලමු. අපි රංජන මේ හරි ලෙසි ඉංග්‍රීසි YouTube channel එක අපි එහෙනම් වැඩේ පටන් ගමු. හරි. මම කලින් කියලා දීලා තියෙනවා මේ ට්‍රිප් එකක් යනවා කියන්නේ අපි go on a trip කියලා කියනවා. එහෙම නැත්නම් අපිට උනා මේ take කියන ක්‍රියාපදේ පාවිච්චි කරලත් කියන්න පුළුවන්. They took a trip to Kandy. take කියන එක අතීත කාලෙන් took කියන්නේ. ඒගොල්ලෝ Kandy වලට ඒගොල්ලෝ නුවරට ට්‍රිප් එකක් ගියා කියලා මෙතනින් කියන්නේ. They took a trip to Kandy. ඒ කලින් කියලා දීපු දෙයක් මතක් කරලා දුන්නේ. ඉතින් මේ කෙනෙක් ට්‍රිප් එකක් යන්න හදනකොට පිටත් වෙනකොට අපි මොකද්ද කියන්නේ? දැන් කෙනෙක් විභාගයක් වගේ ලියන්න යනකොට අපි good luck කියන්න පුළුවන් නේ. ඒතර මං කියලා දීලා තියෙනවා මොනවා හරි perform කරන්න වගේ යනවනම් presentation එකක් වෙන්න පුළුවන් නැත්තම් සින්දුවක් කියන්න පොඩි රංගපෑමක් කරන්න මේ වගේ perform කරන්න යනවනම් ඒත් අපිට ඕනනම් good luck කියන්න පුළුවන් නැත්තම් මේ break a leg කියන expression එකක් පාවිච්චි කරන්න පුළුවන් සුබ පතන්න. මං කලින් කියලා දීලා තියෙන දේවල් නැවත මම මතක් කිරීමක් කරන්න. ඉතින් මේ ට්‍රිප් එකක් වගේ යනකොට පිටත් වෙනකොට මොකක්ද අපි කියන්නේ? එතකොට අපි කියනවා safe journey කියලා. නැත්නම් have a safe journey කියලා කියන්නත් පුළුවන්. Safe journey, bye. You can say you'd have a safe journey back. Safe journey. හරිද? මේක ඇත්තටම අර සිංහලෙන් පරිස්සමින් ගිහින් එන්න කිව්වා වගේ තමයි. හරිද? කොහරි ගමනක් යන්න කලින් අපි සිංහලෙන් එහෙම කියනවනේ. පරිස්සමින් ගිහින් එන්න. ඉතින් ඒ වගේ මේ ටිකක් දුර ගමනක් යන්න කලින් අපිට කියන්න පුළුවන් ඒ කෙනාට safe journey. එහෙම නැත්නම් have a safe journey. ඊට අමතරව මේ journey වෙනුවට trip කියන වචනේත් පාවිච්චි කරනවා. have a safe trip නැත්නම් නිකම් safe trip කියලා කියන්නත් පුළුවන්. Safe trip. Safe trip, huh? Have a safe trip. අනිත් අතට ඔයා දැනටමත් කොහරි මේ ඇවිල්ලා නතර වෙලා ඉඳලා ආපහු ගෙදර යන අවස්ථාවේදී ඕනනම් එතන ඉන්න අයට කියන්න පුළුවන්. මොකද දැන් ට්‍රිප් එකක් නෙමෙයි යන ට්‍රිප් එක ඉවරලා මේ ගෙදර යනවා. ඒ වෙලාවේදී අපිට කියන්න පුළුවන් safe journey home කියලා. හරිද? නැත්නම් safe trip home නැත්නම් have කියන එකක් දාලා කියන්න පුළුවන් have a safe journey home නැත්නම් have a safe trip home කියලා. හරිද? ඒ කොහරි ඇවිල්ලා අපෝ ගෙදර යන්න හදනකොට එතන ඉන්න අයට කියන්න පුළුවන් මේ දේ ඒ ගෙදර යන්න පිටත් වෙන කෙනාට. දැන් මොකද මේ journey කියන්නේ? මේ journey කියන්නේ ඒත් trip එකට කියන තව වචනයක්. මේ වචනේ හැබැයි අර අපි trip එකක් ගියා කියන්නේ we went on a trip කියනවා වගේ trip වෙනුවට we went on a journey කියලා සාමාන්‍යයෙන් කතා බහේදී කියන්නේ නැහැ. ඒක වෙනම පාවිච්චි කරන විශේෂ අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ එක අවස්ථාවක් තමයි මේක මේ විදි trip එකක් යන්න කලින් have a safe journey කියලා කියනවා. හරි. ඒ මේ ගමන පිටත් වෙනකොට කියන එක. ඉතින් දැන් අපි හිතුව මෙයා ගියා කියලා. ස්කූල් ට්‍රිප් එකක් වෙන්න පුළුවන් නේ. ඒතර අනිත් අය ගෙදරනේ. ඉතින් අපි එතකොට අහලා බලනවා මේ ට්‍රිප් එක අතර මැදදී කෝල් කරලා අහලා බලනවා විස්තරනේ. ඊට කලින් කියන්න මේ ට්‍රිප් එක ගිහින් ඇවිල්ලා ඒත් අපි අනිවාර්යෙන් ඒ කෙනාගෙන් අහනවා කොහොමද ගමන? කොහොමද ට්‍රිප් එක? මේක මම හිතන්නේ ගොඩ දෙනෙක් දන්නවා හරියට. ඒ තමයි how's the trip? කියන්නේ how was the trip කියන එක තමයි අපි අහන්නේ. how was the trip? මේක කෙටි කරලා කතාවයිද how's the trip කියලා කියන්න පුළුවන්. කොහොමද ගමන? කොහොමද ට්‍රිප් එක? how's the trip? මේකට උත්තර දෙන විදිහ මම තව චුට්ටෙන් කියන්න. ඊට කලින් අපි යමු ට්‍රිප් එක අතරතුරේදී. තාම එයා ගමන ගිහිල්ලා ඉවර නෑ. එයා තාම මේ ට්‍රිප් එක අතර මැද ඉන්නේ. මේ ට්‍රිප් එක අතරතුරේදී කොහොමද දැන් ගමන කියලා. කොහොමද ට්‍රිප් එක කියලා අපිට අහන්න ඕනේ නම් ඉංග්‍රීසි භාෂාවෙන් අපි how is the trip කියලා නැත්නම් how was the trip එහෙම අහන්නේ නැහැ. මොකද මේ කියන්නේ? සාමාන්‍ය මේ native English speakersලා කවුරු හරි කෙනෙක් මේ trip එක ගිහින් ආවට පස්සේ how's the trip නැත්නම් how was the trip කියලා අහනවා. ඒත් trip එක අතරතුරේදී කෙනකින් එයා ගිහිල්ලා ඉන්න ඒ trip එක සම්බන්ධයෙන් අහන්න මේ native English speakersලා සාමාන්‍යයෙන් නිකම්ම how is the trip නැත්නම් how's the trip කියලා නෙමෙයි අහන්නේ. ඒකයි මම මේ කියලා දෙන්න යන්නේ. හරිද? ඒ වෙනුවට ඒගොල්ලෝ මේ how's the trip කියලා නවත්තන්න නැතුව මේකට තව කොටසක් එකතු කරනවා. ගොඩක් වෙලාවට. හරිද? මේක අහන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි මොකද්ද?
අපිට අහන්න පුළුවන් how's the trip going කියලා. Hello? Jerry. Hey, lady, how's the trip going? Hey, honey. How's the trip going? how's the trip going? එහෙම නැත්නම් how's the trip so far කියලා අහන්නත් පුළුවන්. how's the trip going? එහෙම නැත්නම් how's the trip so far? එහෙම නැත්නම් මේ the කියන එක වෙනුවට අපිට your කියන වචනේ දාන්නත් පුළුවන්. how's your trip going? නැත්නම් how's your trip so far කියලා අහන්නත් පුළුවන්. මේක අහන්නේ බොහෝට කෝල් කරලා තමයි අහන්න වෙන්නේ. දැන්ටවත් මේ ඒ ට්‍රිප් එක යමින් ඉන්න නැත්නම් ඒ ගිහින් මග අතර මග එන කෙනෙක්ගෙන් තමයි අපිට මේක අහන්න වෙන්නේ. how's the trip going? නැත්නම් how's the trip so far? කොහොමද ගමනේ තත්ත්වය? කොහොමද මේනකන් ට්‍රිප් එකේ තත්ත්වය? මේක තමයි මෙතනින් අහන්නේ. හරිද? ඉතින් අපි දැන් බලමු මේ ට්‍රිප් එක අතරමැදදී කෙනෙක් ඇහුවොත් how's the trip going? එහෙම නැත්නම් ට්‍රිප් එක ගිහින් ආවට පස්සේ ඇහුවොත් how's the trip කියලා කොහොමද මේකට උත්තර දෙන්නේ? මේක හොඳයි නම් ට්‍රිප් එක හොඳයි නම් ට්‍රිප් එක ගිහින් ආවට පස්සේ නම් මේ ප්‍රශ්නේ අහන්නේ how's the trip කියලා. ඔයාලට උත්තර දෙන්න පුළුවන් it was great කියලා. ට්‍රිප් එක ගොඩක් හොඳයි. it was great. ඕනනම් ඊටත් වඩා හොඳයි කියන it was amazing කියලා කියන්න පුළුවන්. it was amazing. මෙතන was දාන්නේ මේ ගමන ගිහින් ඉවර හින්දා. ගිහින් ඇවිල්ලා නින් අතීත කාලෙන් අපි was දාලා කියනවා. it was amazing නැත්නම් it was great. නැත්නම් තව වචන දාලා කියන්න පුළුවන්. it was fantastic. මේ වගේ දෙයක් කියන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවට අපි තව හේතුත් කියනවනේ ඇයි මේ ගමන මේ ට්‍රිප් එක මෙච්චර හොඳ කියලා. නිකන් අපි it was amazing කියලා නවතින්නේ නැතුව තව හේතුත් කියනවා. මේ වගේ නිතරම කියන එකක් තමයි මොකද්ද? ඊ පැත්ත හරිම ලස්සනයි කියලා අපි කියනවා නේ. මේක අපිට කියන්න පුළුවන් the scenery was breathtaking. මේ breathtaking කියන්නේ නිකන් දැක්කම පිස්සු හැදෙනවා. ඒ වගේ කියන්නේ. ඒ වගේ මේ ඉංග්‍රීසි භාෂාවෙන් මේ මොන හරි දෙයක් breathtaking කියන්නේ අයි මාරයි කියන තේරුම මොන හරි දෙයක්. හරිද? අර මේ කොච්චර ලස්සනද කියනවනම් කොච්චර විශේෂද කියනවනම් ඒක දැක්කම හුස්ම ගන්නත් අමතක වෙලා යනවා. ඒ වගේ තේරුම. හරිද? ඒතර the scenery was breathtaking කියලා අපිට කියන්න පුළුවන්. නැත්නම් the scenery was awesome, great, amazing, fantastic මේ ඕන එකක් කියන්න පුළුවන්. ඒ වගේම අපිට ඕනනම් කියන්න පුළුවන් we had so much fun exploring. මොකද මේ කියන්නේ? අපි දැන් ඔය ගිහිල්ලා එක තැන් බලමින් ගොඩක් විනෝද වුණා. මෙන්න මේකයි මෙතනින් කියන්නේ. හරිද? we had so much fun exploring. හැබැයි අනිත් අතට ඔයාලට මේ ගමන ඇල්ලුවේ නැත්තම් මේක හරි අවුල් නම් මොකක් හරි හේතුවක් හින්දා අපිට කියන්න බෑ it wasn't great. it wasn't great. ගමන ගොඩක් හොඳයි කියන්නේ it was great කිව්වා. මේ ගමන එච්චර හරි නැහැ. it wasn't great කියලා අපිට කියන්න පුළුවන්. ඕනනම් අපිට හේතුවකුත් කියන්න පුළුවන්. it rained all day long. මොකද්ද මේ කියන්නේ? මුළු දවස පුරාම වැස්සා. we couldn't do much. අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ලොකු දෙයක් කරන්න බැරි වුණා. මම මේ උදාහරණයක් කිව්වේ. හරිද? ඒතර මේ අර it wasn't great කියන එකට අමතරව ඔයාට අර ටිකක් අලුත් භාෂාවෙන් කියන්න පුළුවන් it sucked කියලා. it sucked. ඒ කියන්නේ මෙලෝ රහක් නැහැ. හින්නම අවුල් කියන තේරුම. it sucked කියලා කිව්වොත්. මේක නම් කතා බහේ විතරයි පාවිච්චි වෙන්නේ. හරිද? it sucked. එහෙම නැත්නම් අපිට it was awful කියන්න පුළුවන්. it was horrible කියන්න පුළුවන්. ඒ ගමන හොඳටම අවුල් කියලායි මෙතනින් කියන්නේ. හරිද? අනිත් අතට අපිට මේ ගොඩාක් නරකත් නැහැ, ගොඩාක් හොඳත් නැහැ. අතරමැද තත්ත්වයක් ගැන කියන්නේ it was okay කියලා කියන්න පුළුවන්. හරිද? it was okay. හරිද? ඉතින් ගමන යන අතරේ මම ඉස්සෙල්ලා කියලා දුන්න කොහොමද මේ ගැන අහන්නේ කියලා. කොහොමද අහන්නේ? how's the trip going? නැත්නම් how is your trip going? your කියලා දාන්නත් පුළුවන්. හරිද? how's your trip going? නැත්නම් how's your trip so far? මේ විදිහට අහන්න පුළුවන්. මේකට අපිට උත්තර දෙන්න පුළුවන්. මේ ගමන මේනකොට ගොඩක් හොඳින් වෙනවා නම් ඔයා බොහොම සතුටින් නම් ඉන්නේ. it's going great. අර ගමන ඉවර වුණාට පස්සේ අපි උත්තර දුන්නා it was great කියලා. how was the trip කියලා අහුවම it was great. මේක දැන් මේ සිදු වෙමින්නේ තියෙන්නේ. how's the trip going කියලා අහුවම අපිට it's going great කියන්න පුළුවන්. එහෙම නැත්නම් it's going well කියලා කියන්නත් පුළුවන්. නැත්නම් අපිට කියන්න පුළුවන් I'm loving it. එහෙම නැත්නම් I'm enjoying it very much. මේ දෙකෙන්ම කියන්නේ මොකද්ද? මේ ට්‍රිප් එක ගොඩක් හොඳයි. මම මේ ට්‍රිප් එක enjoy කරමින් ඉන්නේ කියන අර්ථය. එහෙම නැත්නම් මේ අපිට it's been කියන එකෙන් මේ වගේ වෙලාවට උත්තර දෙන්න පුළුවන්. උදාහරණයක it's been fantastic. නැත්නම් it's been amazing. that it's been great. මෙතන කියනවා මේ වෙනකන් තත්ත්වය බොහොම හොඳයි කියලා කියන්නේ. හරිද? පටන් ගත්තේ වෙලාවෙ ඉඳන් මේ වෙනකන් මේ ට්‍රිප් එකේ තත්ත්වය ගැන කියන්නේ. It's been great. It's been amazing. I'm loving it. Everything has been perfect so far. මේ වෙනකන් මේ හැම දෙම perfect. කිසිම වරදක් නැතුව තියෙනවා. ඒතර මම ඉස්සෙල්ලා කිව්වා අර ඒ පැත්ත හරි ලස්සනයි කියන්නේ the scenery was breathtaking කියලා
කියන්න පුළුවන් බ්‍රෙත් ටේකින් කියන වචනේ මම වචන වෙන වචන පාවිච්චි කරලා කියන්න පුළුවන් the scenery was amazing beautiful fantastic මේ වගේ වචන නැත්නම් spectacular මේ වගේ වචන හරිද එතන was දාලා කිව්වේ මොකද ට්‍රිප් එකකින් ඇවිල්ලා ඉවරයිනේ ඉතින් මේක is දාලා මේ දේම අපිට කියන්න පුළුවන් මේ ට්‍රිප් එක යන අතරතුරේ මීට අමතරව දැන් අපි මේ scenery කියලා කිව්වේ අර ස්වභාවික ලස්සන ස්වභාවික සෞන්දර්යය තියෙන දේවල් ගැන කඳු වැටි වෙන්න පුළුවන් දිය ඇලි ගස් කොළන් එල්ලායවල් වෙන්න පුළුවන් තනිකරම මේක මේ අර ස්වභාවික පරිසර දෙයක්ම වෙන්න අවශ්‍ය නැහැ scenery කියන කොටට අයිති වෙන්න ඉතින් මේවා එකතු වෙලා හැදෙන අර ලස්සන පරිසරය හරිද අපි කියන්නේ ඒ පැත්ත හරි ලස්සන නැත්නම් ඒ පරිසරය හරි ලස්සනයි කියලා කියන්නේ මේ ඒ දකින්න තියෙන ඒ දේවල් ගැනනේ ඉතින් අන්න ඒකට තමයි scenery කියලා කියන්නේ ඉතින් අපි සිංහලින් මේ වෙලාවේ පරිසරය කියලා කිව්වට environment කියලා ගැලපෙන්නේ නැහැ මෙතෙන්ට. ඒ පැත්ත ලස්සනයි කිව්වට එතනට side කියලා ගැලපෙන්නේ නැහැ. වැරදි. අපි කියන්න ඕනේ scenery කියන වචනේ. මේ අදහස් දෙන්න. ඊට අමතරව මේ වගේ trip එක සම්බන්ධව අපි නිතර පාවිච්චි කරන වචනයක් තමයි මේ sites කියන වචනේ. sites කියන අපි විශේෂයෙන් ගිහිල්ලා බලන තැන්. හරිද? ඒකක් දිය ඇලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරණ නාටපුන් වෙන්න පුළුවන් ruins වෙන්න පුළුවන් නැත්නම් විශේෂ buildings වෙන්න පුළුවන් ඔය අපුතලේ පැත්තේ අද්දි තියෙනවා addition bungalow කියලා. ඒතර අපි ඒක වෙනම බලන්න යන තැන. ඒතර ඒක site එකක්. හරිද? one of the sites. දියැලක් වගේ ගත්තොත් දියැලි අර ස්වභාවික පරිසරයේත් ලස්සන පෙන්වන දෙයක්. ඒතර ඒක scenery එකටත් අයිති. හැබැයි අපි දියැලි විශේෂයෙන් බලන්නත් යනවානේ. ඒතර දියැලි අර site ගණයටත් වැටෙනවා. හරිද? මෙතන මේ සයිට් කිව්වහම මේක තව තේරුම් තියෙනවා. හරිද? ප්‍රධාන එක තේරුමක් තමයි මේ පෙනීම කියන එක. අපි eyesight කියලාත් කියනවා නැත්නම් නිකම්ම sight කියලාත් කියනවා පෙනීම. She has good sight කිව්වොත් එයාට හොඳට පෙනීම තියෙනවා. නැත්නම් she has good eyesight කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම අර ඇස් දෙකෙන් බලන්න යන තැන් වලටත් sights කියලා අපි කියනවා. ඉතින් අපිට ඕන නම් මේ trip එක ගැන කෙනෙක් ඇහුවාම කියන්න පුළුවන් the sights here are incredible. මොකද මේ කියන්නේ? මෙහි මේ බලන්න තියෙන තැන් sites ඒවා ආයි මාරයි කියලා තමයි මෙතනත් කියන්නේ incredible හිතාගන්න බෑ හරිම ලස්සනයි පුදුමාකාරයි ඒකත් එක්කම වචනයක් තියෙනවා sight seeing කියලා උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් we went sight seeing අපි එක ඒ බලන්න තියෙන තැන් ඒ බලන්න ගියා කියලා කියන්නේ we went sight seeing ඒකත් මේ trip එකක් ගැන කවුරු ඇහුවොත් අපිට එකතු කරන්න පුළුවන් කාරණා we went sight seeing those places were incredible ඒවගේලාට අපිට ඕන මේ කාලගුණෙත් ගොඩක් හොඳයි කියන එක කියන්න අවශ්‍ය වෙනවා. මේ මොහොතේ කාලගුණේ the weather is perfect කියලා කියන්න පුළුවන්. ඒ ගමන හොඳ වෙන එකත් හේතුවන්නේ කාලගුණෙත් ආයි කිසිම අවුලක් නැතුව තියෙනවා. අනික අතට මේ ගමන එච්චරම හරි නැත්තම් මොන හරි ප්‍රශ්න ටිකක් එහෙම වුණා නම් සමහර විට කෑම වල ප්‍රශ්න තිබ්බ වෙන්න පුළුවන්. මම බුලත් පිටක් ගත්තා. බුලත් නෑ, හුණු නෑ, දුම්කොළ නෑ, කුවක් නෑ. ඔතලා තිබුණු කොළේ විතරයි. නැත්නම් බස් එක මිස් වෙලා, කෝච්චිය පරක්කු වෙලා මේ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. වෙන වෙන හේතු තියෙන්න පුළුවන්. හරි? මේ විදිහේ ප්‍රශ්න ටිකක් වුණා වෙන්න පුළුවන්. කොහොමද උත්තර දෙන්නේ? How's the trip going කියලා කෙනෙක් ඇහුවා. අපිට කියන්න පුළුවන් ඕන මෙහෙම. We had a few hiccups, but things are getting better. මොකද මේ කියන්නේ? ඇත්තටම hiccups කියලා අපි කියනවා අර සිංහලෙන් කියන්නේ ඉක්ක වැටෙනවා කියලා. අපි කියොත් I have the hiccups කියලා මේ කියන්නේ මට ඉක්ක වැටෙනවා කියලා. හරිද? හැබැයි මේකේ තව අර්ථයක් තියෙනවා. අර පොඩි පොඩි ප්‍රශ්න බාධාවල්. මෙන්න මේ අර්ථය. හරිද? මේ ඉක්ක වැටෙනවා කියත් ඒකත් පොඩි බාධාවක් නේ. අපිට කරදරයක්නේ. හැබැයි ඒක මේ මහා ලুকু ප්‍රශ්නිකුත් නෙමෙයිනේ. මාරාන්තික නෑනේ. ඉක්ක වැටෙනවා කියන්නේ. ඒක කරදරයක්. හැබැයි පොඩි කරදරයක්. ඒ වගේ පොඩි පොඩි කරදර කියන අදහස දෙන්න ඒකටත් අපි මේ hiccups කියන වචනේ පාවිච්චි කරනවා ඉංග්‍රීසි භාෂාවේ. එතකොට අපි කිව්වොත් we had a few hiccups කියලා අපිට පොඩි පොඩි මේ ප්‍රශ්න වගේක් ඇති වුණා අපිට පොඩි බාධාවන් ටිකක් ඇති වුණා කියලායි මෙතනින් කියන්නේ. But things are getting better. දැන් හැබැයි තත්ත්වය හොඳ අතර හැරීගෙන එන්නේ ප්‍රශ්න ඉවර වෙගෙන එන්නේ කියලායි මෙතනින් කියන්නේ. නැත්නම් අපිට කියන්න පුළුවන් it's not going as planned. මොකද මේ කියන්නේ? අර plan කරපු විදිහටම දේවල් සිද්ධ වෙන්නේ නැහැ මේ වෙලේ. මොනවා අවුල් වගේක් වෙලා තියෙන බව මෙතන කියන්නේ. It's not going as planned. ඉතින් මේ වගේ දෙයක් කියලා ඊළඟට ඕන අපිට කියන්න පුළුවන් but I'm making the most of it. Things aren't going as planned but I'm trying to make the most of it. මොකද මේ කියන්නේ? අපි කියවම I'm trying to make the most of it කියලා. මේකේ තේරුම අර ටිකක් ලද දෙයින් සතුට වෙනවා වගේ එකක් තමයි. ඒ කියන්නේ අපි හිතපු තරම් වැඩේ හොඳට යන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ තියෙන විදිහට එකකින් උපරිමයෙන් එන්ජොයි කරන්න
ට්‍රයි කරනවා කියලා කියන ගැන වැඩේ හිත බුද්ධියට හොඳ නැහැ කියන එක තමයි මෙතනත් කියන්නේ මගේ ට්‍රයි කරනවා ඉතින් මේකෙන් උපරිම වින්දනය කරන්න. එහෙම නැත්නම් කෙලින්ම කියලා දාන්න පුළුවන් I hate this trip කියලා. හරිද? hate කියන්නේ ගොඩක් අය මේක මේ වෛර කරනවා කියන තේරුම තමයි ඔළුවේ තියෙන්නේ. හැබැයි hate කියන එක ඇත්තටම වැඩිපුර පාවිච්චි මේ වෛර කරනවා කියන්නේ නෙමෙයි. පොඩ්ඩක්වත් කැමති නැහැ කියන අර්ථයෙන්. හරිද? I hate this trip කියන්නේ මම මේ trip එකට වෛර කරනවා කියන එක නෙමෙයි. විකාර තේරුවන්නේ. පොඩ්ඩක්වත් මම කැමති නැහැ මේක ගන්න දෙයක් නැහැ කියන අර්ථයෙන් මේකේ තේරුම. හරිද? I hate this trip. සමහර විට ඔයගොල්ලෝ හරි හොඳයි කියලා ෂෝක් කියලා කොහේ හරි ගිහිල්ලා බලද්දී අන්තිමේදී ගියාට පස්සේ බලන්න මහ ලොකු දෙයක් නැහැ. එහෙම තැන් වලට ඔයගොල්ලෝ ගිහින් ඇති. ඔයගලන්ට එහෙම මතක් වෙන තැනක් තියෙනවනම් කමෙන්ට් එකක් දාලා කියන්න මොකක්ද ඒ තැන කියලා. ඉතින් මේ වගේ වෙලාවට අපිට කියන්න පුළුවන් there is not much to see here. මේ බලන්න එහෙම මහ ලොකු දෙයක් නැහැ. මේ බලන්න කියලා එහෙම විශේෂ දෙයක් නැහැ. There is not much to see here. It's just a waste of time. නිකම් බොරුවට කාලේ කෑමක්. I wish I hadn't come. මොකද මේ කියන්නේ? I wish I hadn't come කියන්නේ අපරාධි නොෙන්නයි තිබ්බේ. මට හිතෙනවා මම නාව නම් හොඳයි කියලා මේ ට්‍රිප් එක. ඒකයි මෙතනින් කියන්නේ. I wish I hadn't come. ඉතින් තවත් මේ විදිහ කියන්න ක්‍රම නම් තියෙනවා. වැඩසටහන ඉවර කරන්න තිබ්බේ. ඉතින් මේකේ අනිත් අතට මේ අතර මැද අදහසක් කොහොමද කියන්නේ? ඒ කියන්නේ මේ ගමන හරිම ෂෝක්, amazing sceneries, incredible අරකයි මේකයි කියලා කියන විදිහත් මම කියලා දුන්නා. මේක හරි අවුල්. I hate this trip. I wish I hadn't come. මේ නොෙන්නයි තිබ්බේ. There's not much to see here. මේ විදිහේ දේවල් කියන විදිහත් මං කියලා දුන්නා. සමහර වෙලාවට ට්‍රිප් එක අර හිතපු තරම් හොඳත් නෑ. හැබැයි ලොකු අවුලකුත් නෑ. මැද තත්ත්වය. මේ වගේ වෙලාවට අපිට ඕනම් කියන්න පුළුවන් how's the trip going කියලා අහුවම nothing too crazy but enjoyable. මොකද්ද මේ කියන්නේ? මේ nothing too crazy කියන එක කතා බහේදී අපි පාවිච්චි කරනවා. අර කියන්න තරම් විශේෂ දෙයක් නැහැ. හරිද? මහා විශේෂ දෙයක් නැහැ කියන අදහස් දෙන්න. නරකයි කියලාම නෙමෙයි මෙතනින් කියන්නේ. අර කියන්න තරම් විශේෂ දෙයක් නැහැ. Nothing too crazy but enjoyable කියලා කිව්වහම ඉතින් අර මේ enjoy කරන්න පුළුවන් ලොකු අවුලක් නැහැ කියලා තමයි මෙතනින් කියන්නේ. හරිද? ඉතින් ඒකත් වැදගත් phrase එකක්. ඉංග්‍රීසි භාෂාවේ මේ කතා බහේ නිතර පාවිච්චි කරන nothing too crazy කියන එක මේ native English speakers ලා නිතර පාවිච්චි කරනවා. ඉතින් trip එක යන ගමන් ඉන්න කෙනෙක්ගෙන් මේ ගැන අහන විදිය වගේම trip එකක් සම්බන්ධයෙන් උගලන්ට කතා කරන්න අත්‍යවශ්‍යම වෙන වචන සහ phrases කීපයක්ම මම මේ වැඩසටහනේදී කියලා දුන්නා. ඉතින් මේ වෙනකොට මේ වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. I watched till the end කියලා. ඒක ඔයගොල්ලෝ මට කරන උදව්වක්. ඉතින් ගොඩක් ස්තුතියි අවසාන වෙනකම් බලපු. ඒ වගේම කමෙන්ට් කරන, ලයික් කරන ඔයගොල්ලෝ හැමෝටම ඒ වගේම විශේෂයෙන් ස්තුතියි channel members ලාට. මම තිමි රංජන මේ හරි ලේසි ඉංග්‍රීසි YouTube channel එක.